හායි ළමයි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සාධක කියන පාඩම ගැනයි. සංඛ්‍යාවක සාධක කියලා කියන්නේ ඒ සංඛ්‍යාව ඉතිරි නැතුව බෙදන්න පුළුවන් අනෙකුත් සංඛ්‍යා. එතකොට 8 සාධක කිව්වොත් 1 2 4 8 අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි 10 කියන සංඛ්‍යාව සාධක ගත්තොත් 1 2 5 10 කියන සංඛ්‍යා අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට මේ බලන්න මේ සංඛ්‍යා දෙකටම 1 සහ 2 කියන සාධක පොදු සාධක හැටියට පිහිටනවා. ඒ නිසා මේ සංඛ්‍යා දෙකේ මහා පොදු සාධකය වන්නේ 2. මෙන්න මේ තියෙන බෙදීමේ ක්‍රමයෙන් සංඛ්‍යා දෙකක හෝ කිහිපයක මහා පොදු සාධකය ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. දෙකෙන් පටන් අරගෙන ප්‍රථමක සංඛ්‍යා වැඩි වන පිළිවෙලට බෙදීමෙන් තමයි අපි මේ ක්‍රමයෙන් සංඛ්‍යා කිහිපයක මහා පොදු හොයාගන්නේ. අපි වීජීය ප්‍රකාශනයක සාධක සෙවීම ගැන කතා කරොත් දැන් 8x ධන 10y නම් මේ දෙකේ මහ පොදු සාධකය වෙන්නේ 2. එතකොට 2 අපි වෙනම ලියලා ඒ මහ පොදු සාධකයෙන් මේ පද දෙක බෙදුවට පස්සේ එන සංඛ්‍යා වෙනම වරහණක් ඇතුළේ ලිවීමෙන් අපිට සාධක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් එක වීජීය ප්‍රකාශනයක සාධක සෙවීම තමයි මේ තියෙන්නේ. දැන් අපි බලමු ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන්නේ කොහොමද කියලා. මේකට කොන්දේසි දෙකක් තියෙනවා. දැන් මේ තියෙන ප්‍රකාශනය බැලුවොත් x වර්ගය ධන 7x ධන 10. එතකොට මේකේ අපි පද දෙකක් හඳුනා ගන්න ඕනේ. මොකද මැද්දේ පදයේ කොටස් දෙකකට වෙන් කරන්න ඕනේ. එතකොට එකතුවෙන් මැද්දේ පදයේ එන්න ඕනේ. ඒ කියන්නේ 7x සහ ඒ පද දෙකේ ගුණිතයෙන් පළමු පදයේත් තුන්වන පදයේත් ගුණිතය ලැබෙන්නත් ඕනේ. ඉතින් මෙතනදී එකතුවෙන් 7x සහ ගුණිතයෙන් ධන 10x වර්ගයන පද දෙක වන්නේ ධන 2x සහ ධන 5x. ඉතින් මේ විදිහට පද හතරක ප්‍රකාශනයක් හදාගෙන පළවෙනි පද දෙකෙත් ඊළඟ පද දෙකෙත් සාධක වෙනම සෙවීමෙන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක මේ විදිහට අපි හොයා ගන්නවා. මෙතන අන්තිම පියවරේදී කරන්නේ සොයාගත්ත සාධක වලට තියෙන තවත් පොදු සාධකයක් එළියට අරගෙන ඉතිරි සාධක වරහණක් ඇතුලේ ලියලා පෙන්නන එකයි. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඒ වගේම තවත් එක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක සොයා ගන්න ආකාරය. 4a වර්ගය ධන 8a ඍණ 5. එකතු වෙන්න එන්න ඕනේ 8a ගුණිතයෙන් එන්න ඕනේ ඍණ 20a වර්ගය. ඉතින් අදාළ පද දෙක තමයි ධන 10යි a සහ ඍණ 2යි a. ඉතින් මේ පද දෙක දාලා කලින් වගේම අපිට මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක මේ විදියට හොයා ගන්න පුළුවන්.